හෙලෝ කොහොමද ඔයාලට මං හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඔයාලා ඔක්කොම මගේ channel එකට ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න. මේ මගේ first vlog එක. ඉතින් මම මේක ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව vlog එකට යමු. ඊට කලින් කියන්න ඕනේ subscribe කරලා නැති අය මම subscribe කරගෙන යන්න. එහෙනම් අපි යමු vlog එකට. හෙලෝ මේ තමයි ඉතින් මගේ අවුට්ෆිට් එක. මම මේක තමයි ඇඳගෙන ගියේ මං ගියපු ගමනට. දැන් මං කියන්නම් මං කොහෙද යන්නේ කියලා. මං දැන් මේ බස් එකේ වාඩි වෙලා ඉන්නේ යන්න. මම කොළඹ තමයි ගියේ. මගේ යාළුවොත් එක්ක වෙසක් බලන්න. මං ওই පොඩි ක්ලිප් එකක් ගත්තේ බස් එකේදී. අපි දැන් කොළඹට ආවා. ඊට පස්සේ පැය දෙක තුනකට පස්සේ ආපු ගමන අපිට අයිස්ක්‍රීම් ගන්නසලක් සෙට් වුණා. දවස්වල තමයි අපි ගියේ. කියන්නේ පොය දවසට පස්සේ දැන් අපි පොලිමේ ඉඳලා මම අයිස්ක්‍රීම් එකේමත් ගත්තා. දැන් අපි දැන් මේ යන්නේ ඔයාලා හැමෝම දන්න One Gold Face Mall එකට. මොකද අපි මේන් කැරක්ටර් එකේ ඉන්නේ ඔන්න ඔය පේන රෙස්ටොරන්ට් එකේ. එයා මගේ ස්කෝල කාලේ ඉඳන් යාළුවා. මම දැන් හොයන්නේ එයාව. ඔය ඉන්නේ අන්නේ එයා. ඊට පස්සේ එයා ගියා අපිට බොන්න මොන හරි අරන් එන්නම් කියලා. මම ඉතින් ඔය චුට්ටක් වීඩියෝ කර හිටියා. ඊට පස්සේ අපිට හම්බ වුණා එයාගෙන් රස ට්‍රීට් එකක්. ඒ කලින් දැක්කේ මගේ යාළුවගේ අක්කයි නංගි. මං එයාලත් එක්ක තමයි යාවේ. ඊට පස්සේ අපිට හම්බුණා එයා ගානේ මැංගෝ ලෙසි. අපි ඉතින් තුන්දෙනාත් එක්ක ඕක බිව්වා. බීලා රස කර ටිකක් වෙලා ඔතනට වෙලා ඉඳලා තමයි අපේ ගමන පටන් ගත්තේ. ඊට පස්සේ අපි ගියා ඔය අක්කා වැඩ කරලා තිබුණෙත් ඔතනම රෙස්ටොරන්ට් එකක, චයිනීස් රෙස්ටොරන්ට් එකක් ඒක. එතනට පේන වීව් එක තමයි ඒක මාරම ලස්සනයි. මම දැන් ওই බලන් ඉන්නෙත් ඒක දිහා පුදුම ලස්සනයි ඒක. මට ඇත්තටම පුදුම මානසික නිදහසක් දැනුණා එතනට ගියාම. ඇත්තමයි හරිම ෂොක්. ඔයාලත් ගිහින් නැත්තම් පොඩ්ඩක් ගිහින් බලන්න හරිම ෂොක්. ඊට පස්සේ අපි ඔන්න ඔහම ඇවිදගෙන ආවා One Gold Face එකේ. ඇවිල්ලා ඇත්තටම වැඩක් ඇතුළට නෙවෙයි නිකන්. මොකද අපේ යාළුවා මේ ඕෆ් වෙන්නේ රෑ 8ට. ඒ නිසා ඊට පස්සේ ඔය රූෆ් টොප් එකේ අපි ගියා චුට්ටක් ඇවිදින්න මමයි යාළුවගේ නංගි. ඊට පස්සේ අපි ඇවිදලා අපි තීරණය කරා යන්න පෝට් සිටි එකට. ඔය තියෙන අපි පෝට් සිටි ගිහිල්ලා මම ගත්ත වීඩියෝ එකක්. ඔය ඉන්නේ මම නිකන් විහිළුවට වගේ ඇවිදගෙන ගියා. ඊට පස්සේ කේක පොඩි වීඩියෝ ක්ලිප්ස් ගත්තා. මාර ලස්සනයි පේන විදිය. අපි කට්ටියත් එක්ක රිලැක්ස් එකේ උතන්ට වෙලා සෑහෙන වෙලාවක් ඉඳියා. මොකද අපිට වෙලාව තිබුණා 8 වෙනකන්. අපේ යාළුවා 8ටනේ ඔෆ් වෙන්නේ. ඒ නිසා මම ওই වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් මගේ vlog එකට දාන්න. මොකද මාරම ලස්සනයි උතන්ට පේන විදිය. අපි 5 දෙනෙක් විතර තමයි ගියේ. මම ඔන්න උතන නම් වීඩියෝ එක ගත්තේ හරිම ලැජ්ජාවෙන්. මොකද මේ කට්ටිය සෑහෙන්න ඉන්නවා. ඊට පස්සේ අපි අරන් ගියපු එක කඩචෝරුත් කෑවා. මට ඔයක කද්දි තමයි මතක් වුණේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනි කියලා. ඒකයි ඔය බයිට් කන එකක් දී. ඊට පස්සේ අපි ආයෙත් ආවා One Gold Face එකට. ඔය තියෙන්නේ අපි ගහපු ෆොටෝස් යාළුවෝත් එක්කගෙන. එතන ඉස්සරහා තිබ්බ Gold Face එකේ තිබ්බනේ කානිවල් එකක්. අපි ගියා එන්නේ ඒකට. ඔන්න ඕක මාරම ෂෝක්. මමත් ගියා. මාරම ෂෝක් කියවට ගොඩක් අය නම් කෑ ගහනවා. මමත් ඇත්තටම චුට්ටක් බලලා හිටියේ. ගියන්න ගත්තට පස්සේ නම් පොඩ්ඩක් ගානක් උනේ නෑ. මමයි මගේ යාළුවගේ නංගි තමයි ගියේ. උනාට ඒක ආදල් උනාට සෑහෙන කෑ ගහලා මොකද කොහොම බලලා කෑ ගහනවා. ඔය තියෙන එක වීඩියෝ ක්ලිප්. ඇත්තට මේක දැන් මතක් වෙද්දී ආයෙත් යන්න ආසයි. එන්නාට කියද්දි නම් පොඩි අවුලක් තියෙනවා. ඊට පස්සේ දැන් වෙසක්නේ. අපි එතනම එහා පැත්තේ දන්සලක් තිබුණා ශ්‍රැන්ඩ්‍රීලා එක ගාව. අපි ගියා දන්සලට. ඔය ඉතින් මං හිතන්නේ ඒක දුන්නේ හැමදාම කට්ටිය එකතු වෙලා. ඊට පස්සේ අපි මේ දන්සල කාලා ඊට පස්සේ අපි ගියා වෙසක් බලන්න. මම වෙසක් බලාගෙන ගියා. ඔය තියෙන්නේ ඉතින් ඔය බේරලේකෙක් ගාව
ඔතන ඉඳන් ඉස්සරහට තියෙන්නේ වෙසක් කූඩු. ඔයාලා මොකද හිතන්නේ? ඕකේ තමයි මගේ බ්ලොග් එක. ලොකු දෙයක් නෑ, නිකන් නිදහසේ ගිහින් ආපු ගමනක් චූටියට බ්ලොග් කරා. ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම ඉස්සරහට දිගටම මම මේ බ්ලොග්ස් කරගෙන යන්නද එපාද? ඔයාලගේ කමෙන්ට්ස් මොනවාද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම මේ channel එක අලුත් නේ. ඉතින් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් bye bye.